මේකමුව මහර මැගසින් කුරුමිට සහ පල්ලසින් යන බන්ධනාගාර තුළ ඇති වූ තත්ත්වයන් ගැන ලද බුද්ධි තොරතුරු සහ විමර්ශන අනුව මේ යම් සැලසුමකට අනුව සිදුවන කුමන්ත්‍රණකාරී හෝ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් තියන්න පිළිබඳව සැකයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටී. ඒ අනුව රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෙන යන දැඩි වැඩපිළිවෙල හමුවේ මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට යම් පිරිස් උත්සාහ කරන බවයි අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරමින් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පවසා සිටී. කෙටිකාලීන සහ දීර්ඝකාලීන පියවර ඔස්සේ බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවත් මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති තත්ත්වයක් නොවන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේ.